ආයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ අපේ වටේ පිටේ නිතරම දකින හැබැයි ගොඩක් වෙලාවට ඒ තරම් ගණන් ගන්නේ නැති ශාකයක් ගැන. අත්තික්කා. නැත්නම් ඉතින් ගම්පැතිවල කියන විදිහට දිම්බුල්. අපේ මේ කතා බහට පදනම වෙන්නේ අත්තික්කා ඔසුගුණ චීන පළවුණු ලිපියක්. ඒ වගේම චරක සුශ්‍රුත සංහිතා වගේ අපේ පැරණි ආයුර්වේද පොත්පත්වල තියෙන කරුණු. අරමුණ තමයි මේ අපි සාමාන්‍යයි කියලා හිතන ගහේ තියෙන අර අසාමාන්‍ය වටිනාකම මොකක්ද කියලා ටිකක් ගැඹුරින් විමසා බලන එක. ඔව් ඇත්තටම අත්තික්ක කියන්නේ හරිම විශේෂ ශාකයක්. බලන්නකෝ ඒකට සංස්කෘත භාෂාවේ තියෙන නම් ටික උදුම්බර සදාපල. සදාපල. ඒ මොකද? ඒ කියන්නේ හැමදාම ගෙඩි දරනවා කියන එක. ඒ වගේම ක්ෂීර වෘක්ෂ. කිරි තියෙන නිසා වෙන්නේ නැති නේද? මර්ගම හරි. කිරි සහිත නිසා. අනිත් නම තමයි පුෂ්පඵල. පුෂ්පඵල. මල් නෙද්ද? මල් පේන්න නැතුව ගෙඩි හැදෙනවා කියලා තමයි ඒකෙන් කියවෙන්නේ. උද්භිද විද්‍යාත්මකව ගත්තොත් මේක අයිති වෙන්නේ නුග කුලයට. ඒ කියන්නේ වට කුලය. ෆයිකස් රසිමෝසා. හරිව රසවත් තොරතුරු ටිකක්. එහෙනම් අපි යමුද කෙලින්ම මේකේ ඔසුගුණ පැත්තට. මම දැක්ක මූලාශ්‍රවල කියනවා රුධිරය පිරිසිදු කරන්න මේක උදව් වෙනවා කියලා. ඔව් ඒක තමයි මූලිකම සහ වැදගත්ම කාරණයක්. ආයුර්වේදයේ මේකට කියන්නේ රක්ත ශෝධක ගුණය කියලා. සරලවම කිව්වොත් ලේ පිරිසිදු කිරීමේ හැකියාව. ඉතින් ඒ ගුණය ලබා ගන්න මොනවද කරන්න පුළුවන්? ලේසිම දේ තමයි ලපටි අත්තික්කා දලු තියෙනවනේ. අන්න ඒවා මැල්ලුමක් විදිහට කන එක. නැත්නම් අත්තික්කාගේ ව්‍යංජනයක් විදිහට කැමට එකතු කරගන්න එක. මැල්ලුමයි ව්‍යංජනයි. ඔව්. ඒ වගේම රුධිරයේ මොකක් හරි දෝෂයක් අපිරිසුදුකමක් තියෙනවා කියලා සැකනම් ලපටි ගෙඩි ටිකක් කරන් තම්බලා අර සිඳගත්ත වතුර බොන එකත් ගොඩක් හොඳයි කියලා සඳහන් වෙනවා. ලේ වලට විතරක් නෙමෙයි මං හිතන්නේ මුත්‍රා පද්ධතිය සම්බන්ධ රෝගවලටත් මේකේ ප්‍රයෝජනයක් තියෙනවා කියලා තිබුණා නේද? අනිවාර්යෙන්ම. චරක සංහිතාව කියන පැරණි ග්‍රන්ථයේ මුත්‍රා රෝගවලට දෙන ඔසුගණ කියන තැනක් තියෙනවා මුත්‍ර සංග්‍රහණීය මහ කෂාය කියලා. අන්නේ ලයිස්තුවේ අත්තික්කා තියෙනවා. ඒ කියන්නේ ඒ තරම්ම වැදගත්. ඔව්. ඒකෙන්ම හිතා ගන්න පුළුවන්කම තියෙනවා ඒකේ වටිනාකම විශේෂයෙන්ම මුත්‍රා දැවිල්ල වගේ තත්වයන්ට මුත්‍රා ගල් හැදෙනවා නම් අක්‍රමවත්ව මුත්‍රා පිට වෙනවා නම් එහෙම. එතකොට මොකද්ද කරන්නේ? හොඳට අඹරාගත්ත අත්තික්කා ගෙඩි ටිකක් මීපෙන එක කන එක. එක ක්‍රමයක්. නැත්නම් අර ගෙඩි තඹපෝ අතර තියෙන්නේ ඒකට සූදුරු හරි සූකිරි හරි ටිකක් දාලා බොන එකත් ප්‍රයෝජනවත් කියලා තමයි කියවෙන්නේ. හරිම පුදුමයි. මේ ශරීර අභ්‍යන්තර දේවල් වලට අමතරව මම දැක්කා බාහිර වාලේප කරන දේවල් ගැනත් කාන්තාවන්ගේ සෞඛ්‍ය ගැටලු ගැනත් සඳහන් වෙනවා. හරියටම හරි. දැන් බලන්න ආයුර්වේදයේ ගොඩක් ප්‍රසිද්ධ කෂාය කාණ්ඩයක් තියෙනවා පංචවල්කල කියලා. පංචවල්කල. ඔව්. ඒ කියන්නේ විශේෂිත පොතු වර්ග පහක්. සමේ රෝගවලට ප්‍රජනන පද්ධතිය රෝගවලට එම ගොඩක් පාවිච්චි කරනවා. අත්තික්කා කියන්නේ අන්නේ වටිනා පොතු පහෙන් එකක්. ඒ තරම් වටිනාකමක් තියෙන පොත්තේ. ඔව් ඒක නිසා තමයි විශේෂයෙන්ම ස්ත්‍රී රෝගවලට අර ආර්තව චක්‍රයේ විවිධ ගැටලු වලට හැම අත්තික්කා පොතු වලින් හදන කසාය බොන්න දෙනවා. කසාය කියන්නේ ඉතින් ශාක කොටස් තම්බල හදාගන්න දියරමය ඔසුවක් නේ. තේරුණා. එතකොට අර බාහිර ප්‍රයෝජන බාහිරව ගත්තම තුවාලයක් වුණාම ඒක ඉක්මනට සුව වෙන්න කැලලක් මතු වෙන්නේ නැතුව තියෙන ලපටි දලු ටික කම්බරලා ආලේප කරන එක ගැන කියනවා. ඒ වගේම වේදනාවටත් ගුණයිලු. වේදනාවට. ඔව්. හන්දිපත් වේදනාව, ඉදිමුම වගේ දේවල් වලට අත්තික්ක ගහින් ගන්න කිරි ටික ආලේප කළාම සහනයක් ලැබෙනවා කියලාත් සඳහන් වෙනවා. පොඩි ළමින්ට දත් එනකොට විදුරු මස් රිදෙනවනේ. ඒකටත් ඔය කිරි ටික ගානවලු. ඇත්තටම පොඩි දරුවන්ටත් පාවිච්චි කරනවා එනම්. ඒ වගේම සමේ රෝගවලට එමොත් ඔව් දද කුෂ්ඨ වගේ දේවල් වලට තුවාල හොදන්නේ හැම අත්තික්ක කොළ තඹපු වතුර පාවිච්චි කරනවා. ඇඟ හොදන්නත් හොඳයිලු. ඒකල ඇතුළට බොන ඔසු වගේම පිටතිනුත් සෑහෙන්න ප්‍රයෝජන තියෙනවා. තවත් මොන වගේ ලෙඩ රෝගවලකද මේක පාවිච්චි වෙන්නේ? තව තියලා උදාහරණයක් විදියට රක්ත අතිසාරය. ඒ කියන්නේ ලේ එක්ක බඩ යන එක. ඒකට අත්තිකා පොතු කසාය දෙනවා. නහයෙන් එහෙම ලේ යනවනම් ගුද මාර්ගයෙන් ලේ යනවනම් ඉදුණු අත්තිකා ගෙඩි යුෂ අරගෙන මී පැණි එක්ක දෙනවලු. ඒ වගේම ඇඟේ දැවිල්ලට අප්‍රාණික ගතියට ඉදුණු ගෙඩි යුෂ සීනි එක්ක බොන්න කියනවා. දියවැඩියාව තියෙන අයට ඒ වගේම ශරීර ශක්තිය අඩු අයට ඒකෙල ඇඟ පෘෂ්ටිමත් වෙන්න අත්තික්කා ගහේ මුලකින් ලබා ගන්න විශේෂ දියරයක් ගැනත් සඳහන් වෙනවා. මේවා අපේ පැරණි වෙදකමේ තියෙන දේවල්. ඔව් අර මම දැක්කා
උදුම්බර පෑනිය කියලා දෙයක් ගැනත් සඳහනක්. ඒ මොකද්ද? ඔව්. ඒක වෙළඳ පොලේ තියෙන නිෂ්පාදනයක් වෙන්න ඇති. බොහෝ විට මේ ආයුර්වේද දැනුම පාවිච්චි කරලා අර රක්තාර්ශස් වලට, ગેස්ට්‍රයිටිස් වගේ රෝගවලට හදපු පැණියක් වෙන්න පුළුවන්. උදුම්බර කියන්නේ අත්තික්කා වලටමනේ. හරි. මේ ඔක්කොම ඖෂධ විදියට ගන්න දේවල් නේ. කෑමක් විදියට පාවිච්චි කරන එක ගැන මොන හරි තියනවද? අර මැල්ලුම ව්‍යංජනය ඇරණුම. ඒක නම් අලුත් දෙයක්. ඉතින් මේ ඔක්කොම එකට ගත්තම බලන්නකෝ අතික්කා කියන්නේ මුල් පොතු කිරි දලු ගෙඩි මේ හැම කොටසක්ම මොනතරම් ලෙඩ රෝග ගොඩකට ප්‍රයෝජනවත්ද? ඒ වගේම නිරෝගීව ඉන්නත් උදව් වෙනවා. අපේ වටේම තියෙන හරිම වටිනා සම්පතක්. ඇත්තටම පුදුම හිතනවා. අපි හැමදාම දකින සමහර විට ගානක්වත් නැතුව අහක බලන ගහක මේතරම් ගැඹුරු ඖෂධීය වටිනාකමක් තියෙනවා කියලා දැනගත්තම ලේ පිරිසිදු කරන තැන ඉඳලා වේදනාව අඩු කරන එක, තුවාල සුව කරන එක දක්වා හරිම පුළුල් පරාසයක්. ඒක තමයි මේ කතාබහෙන් ඇත්තටම මතක් වෙන්නේ අපේ අවට පරිසරයේ තියෙන අපි සාමාන්‍යයි කියලා හිතන දේවල් ඇතුගේ මොනතරම් අසාමාන්‍ය දේවල් විභවයන් හැංගිලා තියෙනවද කියලා. අපේ පැරණි දැනුම් පද්ධති, දේශීය වෙදකම මේවා ගැන කොච්චර ගැඹුරට හොයලා බලලා තියෙනවද? ඒක නම් නැත්ත. එතකොට ඉතින් අපිට අන්තිමට හිතන්න දෙයක් ඉතුරු වෙනවා. මේ වගේ දැනුමක් තව තවත් ගවේෂණය කළොත් අපේ මේ සාමාන්‍ය වටපිටාවම අපිට හොයාගන්න පුරුවන් තව මොනතරම් වටිනා කියන දේවල් ඉතුරු වෙලා ඇතිද කියන එක නේද? අනිවාර්යයෙන්ම ඒ ගැන හිතන්න ඕනේ කාරණයක්.